එක්සත් අරාබි එමිරේ ලොකුම පල්ලිය ෂේක් සයිඩ් ග්‍රෑන්ඩ් මොස්ක් එක බලන්න අපි ආවා. 2007 දී විවෘත කරපු මේ පල්ලිය බලන්න ආපු ගමනදී අපිට හම්බුණා ලංකාවේ යාළුවෙකුත්. ඒ තමයි වජිර. වජිර අපිව විශේෂ තැනකටත් එක්කන් ගියා. මෙහෙ ඉන්න අය නම් දන්නවා මේ පල්ලිය තියෙන්නේ අබුඩාබි වල. අක්කර 30ක විශාල භූමියක ඉදිකලා තියෙන මේ පල්ලිය එමිරේ නිර්මාතෘ සහ ප්‍රථම ජනාධිපති ගරු ෂේක් සයිඩ් බින් සුල්තාන් අල් නහයන්ගේ සංකල්පයක්. 2004 නොවැම්බර් මාසේ මෙතුමා මිය යනකොටත් මේ පල්ලියේ වැඩ කටයුතු ඉවරලා තිබ්බේ නැහැ. ඉතින් මෙතන තමයි එතුමන්ගේ දේහයත් මිහිදන් කරුනේ. වජිර අපිව එක්කන් ගියේ එතෙන්දනේ. ඉතින් 2004 දේහය මිහිදන් කරපු දවසේ ඉඳන් අද වෙනකන් පැය 24 පුරාවටම සජීවීව කුරාණය කියවීමකුත් එතන සිද්ධ වෙනවා. හරි පුදුමයි නේද? අවුරුද්දකට මිලියන 7ක් විතර දෙස් විදෙස් සංචාරකයන් එන මෙතන ඇතුල් වීම නම් නොමිලේ. සංචාරකයෝ මෙතනට ආකර්ෂණය වෙන්නත් හේතුවක් තමයි ඉතින් මේ සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පය. මේ පල්ලිය පුරාවටම දැක ගන්න පුළුවන් ලස්සන මල් මෝස්තර. මේ මල් වලින් නිරූපණය කරන්නේ ඉස්ලාමීය සම්ප්‍රදායේ පාරාදීසය කියනවනේ. ඒ වගේම ඉතින් මේ සංකල්පයේ නිර්මාතු ෂේක් සයිඩ්ගේ දැක්ම, ඉවසීම, එකමුතුකම වගේ දේවලුත් මේ මල් වලින් නිරූපණය වෙනවා කියලා කියනවනේ. ඉතින් මේ මුළු පල්ලියම ලස්සන මල් වලින් හැඩගැන්විලා. ඉරානයේ නිෂ්පාදනය කරපු ලෝකේ විශාලතම නිර්මාණය කරපු කාපට් එක තමයි මේ. මේකේ බර ටොන් 35ක්ලු. ඉතින් මේ කාපට් එක අතුරලා තියෙන්නේ පල්ලියේ නැමදුම් ශාලාවේ පොළවට. මේ ශාලාව බැතිමතුන්ට විවෘත වෙන්නේ නම් සිකුරාදාට විතරයි. ඉතින් මේ පල්ලියේ භූමිය ඇතුලේ බැතිමතුන් 50000කට එකවර යාඥා කිරීමට ඉඩ පහසුකම් තියෙනවා කියලා තමයි කියන්නේ. අබුඩාබි පැත්තට එනවනම් ඉතින් මෙතෙන් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මේක ඒ තරම්ම සුවිශේෂී නිර්මාණයක්. සංචාරකයන්ට ඉතින් තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැනත් මෙතෙන්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. අක්කර 30ක් කියන්නේ පුංචි ඉඩක් නෙවෙයිනේ. ඉතින් පල්ලිය පුරාම පහසුවෙන් යන්න ඕන නම් මෙන්න මේ වගේ වාහනක් තියෙනවා. මේක යන්න නම් එක්කෙනෙකුට ගන්න ඩිරම් 5යි. වජිරත් එක්ක මේ පල්ලිය ගැන විස්තර ටිකකුත් කතා කරන ගමන් අපි මේ යන්නේ එළියට. ආගමික සිද්ධාස්ථානයක් කියන්නේ හිතනේ වෙන තැනක්. මෙතෙන් එන කෙනෙකුට නම් ඒක උපරිමයෙන්ම ලැබෙනවා. ඉර එළිය තියෙනකොට තියෙන ලස්සන නෙමෙයි ඉර බැහැලා ගියාට පස්සේ තියෙන ලස්සන. ඉතින් ඔන්න හවස් වරුවක આવොත් එහෙම ওই ලස්සන දෙකම බලා ගන්න පුළුවන්. ඇත්තට මේ පාටාලෝක වලින් හැඩගැන්වෙන පල්ලිය දිහා පැය ගාණක් වුණත් වාඩි වෙලා බලන් ඉන්න පුළුවන්. ඒ අත්දැකීම විඳ ගන්න නම් ඉතින් හවස් වරුවක මෙතෙන්ට යන්නම ඕනේ. කතාවෙන් කතාව ඔන්න අපි එළියටත් ආවා. වජිර අපිව බාර දුන්නා තවත් වාහනයකට. එයා තමයි දැන් අපිව එළියට අරන් යන්නේ. පිට වෙන තැන ඉතින් දශක කීපයකට කලින් අබුඩාබි නගරයේ තිබ්බ හැටි පෙන්වන පින්තූර ටිකුත් තියෙනවා. නායකත්වය කියන දෙයට හොඳම උදාහරණයක් තමයි ඉතින් මේ පරණ පින්තූර ටිකයි අබුඩාබි නගරයේ අද තියෙන හැටි. ඉතින් එමිරේ නිර්මාතෘ ගරු ෂේක් සයිඩ් බින් සුල්තාන් අල් නහයන් තුමන් 2004 දී ජීවිතෙන් සමුගත්තත් එතුමන්ගේ දැක්මට අනුව ගොඩ නැගුණු මේ රට දිහා බලන් අද එතුමන් සන්තෝෂ වෙනවා ඇති. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපේ රටටත් මේ වගේ දුරදක්නා නායකත්වයක් ලැබේවා කියලා.